එක පාරෙන් එක වචනෙන් දෙකෙන් එක වාක්‍යයේ මුළු ධර්මයම කියන්න පුළුවන්. ඒත් මිනිස්සුන්ට එක දැනෙන්නේ නේ. මේක දැනෙන එක. මේ ආරෝපණය කියන්නේ දැනෙන එක. සිතුවිලි නෙවෙයි. සිතුවිලි භාවිතා කරනවා පමණයි. නමුත් මේ ආත්මය කියන්නේ දැනෙන එක. ඒක අපි ආත්මය කියන වචනයක් පාවිච්චි කරාට ඒක දැනෙන එක. අපි සිතුවිලි වලින්ම මම කියන සිතුවිල්ලකුත් හදාගෙන ඉපදෙනවා කියන සිතුවිල්ලකුත් හදාගෙන මැරෙනවා කියන සිතුවිල්ලකුත් හදාගෙන තියෙනවා කියන සිතුවිල්ලකුත් හදාගෙන අර ශබ්ද වර්ණ වල ඔක්කොම ඇත්ත වෙලා තියෙනවා වෙලා ඒ වගේ හදාගත්ත සිතුවිලිත් තියෙනවා මහ පිස්සු ලෝකයක අපි සිතුවිලි ලෝකයක අපි ජීවත් වෙනවා නේද? එහෙමයි ආරෙන්නාන්ස. මිනිස්සු ජීවත් වෙන්න ඕන නිසා ගොඩක් දේවල් කරනවා. දිස්නවය වගා කරන්නේ නේද? ඔබ කරන්නේ නේ ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙන්නේ මොකටද? කන්නේ බොන්නේ මොකටද? දැන් සත්තුත් කනවා. සත්තු ගෙවල් හදනවා. සත්තු කනවා බොනවා. නේ සත්තුත් වයසට යනවා. සත්තුත් ළමයි හදනවා. ඒත් මිනිස්සු මොකටද මේ ජීවත් වෙන්නේ? සත්තුන්ට නොතේරුණාට මේක මිනිස්සෙන්ට තේරෙනවා කිව්වේ. ඇත්තට මිනිස්සුන්ට තේරෙනවා මෙතන කෙනෙක් නැති බව. සත්තුන්ට තේරෙන්නේ නැහැ මෙතන කෙනෙක් නැති බව. ඒත් මිනිස්සයාට තේරෙනවා මෙතන ඇත්තටම සත්‍යයක් පිළිච්චිලෙක් නැති බව. මිනිස්සු දුක් විඳින්නේ සිතුවිලි ඇත්ත වෙලා. අර සුප් එක වගේ. මේක කී දෙනෙකුට නම් තේරෙයිද නේද?